මම අර ප්‍රශ්නෙන් අහලා තියෙන සමාගම ඩෝල් ලංකා සමාගම නමින් තිබිච්ච ඉඩම් ලබා ගැනීම මේ වෙනකොට වෙනස් වෙලා තියෙනවා ඔබ නිවැරදි. මෙතන තියෙන ගැටලුව තමයි මහවැලි අධිකාරිය ඔය පිළිතුරු ලබා දීපු පදනම මත මේ වත්මන් ආණ්ඩුවට මේක අදාළ නැහැ. පදනම මත නිවැරදි ආකාරයට ඉඩම් ලබා දුන්නා කියලා කියන එක ඔබතුමා ඔව් කියනවා එහෙම කියන්න ඕනනේ නිලධාරීනේ උත්තරය හදන්නේ. නමුත් මේ වෙනතුරු ඔය ලබා දීපු සියලු ඉඩම් වලින් මම ඉල්ලීමක් කරනවා කැඳවීමක් කරන්න පහුගිය අවුරුදු 10 විතර ඉඩම් ලබා දීපු ක්‍රමවේදය කොහොමද කියලා. මම නාමිකව කියන්නම් ඒ අගෞරවයක් නෙමෙයි වෙච්ච දේ. මම ඉන්න ජමල් රාජපක්ෂ මහත්තයාගේ ලියුම් වලට අක්කර ගණන් ඉඩම් දීලා තියෙනවා කිසි පදනමක් නැහැ. ඒ කියන්නේ RPM නැත්තම් නේවාසික ව්‍යාපාර කළමනාකරුපත් වෙන්නේ ඉන්න ඇමතිවරයාගේ අවශ්‍යතාවය කරන කෙනා විතරයි. සුසුකම් තියෙන කෙනා නෙමෙයි. සකරු ඇමතුමා අපිට අවශ්‍ය වෙන්නේ ඉඩම් කියන ප්‍රමාණය සීමිතයි. ඒක නිවැරදිව වගා කටයුතු හරි මොන හරි ප්‍රොජෙක්ට් එකක් කරන ඇත්ත කෙනාට ලබා දෙන්න. ඔය ඩෝල් ලංකා කියන නම විකුණගෙන ඩෝල් ලංකා කියන සන්නාමය යටතේ එක එක්කෙනා ඉඩම් කෑලි අරගෙන ඉවරලා විශේෂයෙන් ඔය කියන අක්කර 39 තියෙන්නේ ඇඹිලි පිටියේ කඩදාසි කම්මල පරිස්සයෙන් තමයි ඔක වෙන් කරගෙන තියෙන්නේ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා. ලැබෙනි අතුරු ප්‍රශ්න විදිහට ඔබතුමාට යොමු කරනවා. පුළුවන්කමක් තියද මේ ඉඩම් ලබා දීමේ තියෙන අක්‍රමිකතා පිළිබඳව පරීක්ෂණයක් කරන්න මහවැලි අධිකාරියේ ඇඹිලි පිටින් නැත්නම් වලව කලාපයේ කේන්ද්‍ර කරගෙන කමිටි එකක් නැත්නම් පත්කල් ඉවර වෙලා අමාත්‍යතුමා හරි කවුරු හරි මූලිකත්වයෙන් පත් කළා පහුගිය අවුරුදු කීපය තුලේ ලබා දී පිළිබඳව යම් කිසි ආපසු හැරී බැලීමක් කරන්න. මහවැලි අධිකාරිය ඉඩම් දීම සම්බන්ධ විශාල ගැටලු ප්‍රමාණයක් තිබෙනවා. අපි දැනටමත් යම් ඉඩම් සම්බන්ධයෙන් විමර්ශනය කරනවා සොයා බලනවා. ඔබතුමා නිශ්චිතව කියනවා නම් මෙන්න මේ ඉඩම් සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා කියලා තොරතුරු ලබා දෙනවා. අපි ඒක ආරම්භ කරන්න ලෑස්ති. මේ වෙනකොටත් අපි යම් ප්‍රමාණයකට එහෙම විමර්ශන කටයුතු ආරම්භ කරලා තියෙනවා. ගරුතුමා මම දැන් ඔය කියන අක්කර 39 දීලා තියෙන ක්‍රමයෙන් වැරදි. වෙන ඔතනින් පටන් ගමු. ඔය ඔබතුමා කියපු 39 දීලා තියෙන්නේ පදනම නෙමෙයි. හිටපු ඇමතුමාගේ නම කියන්න නම ඇමතුමාගේ ලිපිය විතරයි තියෙන්නේ. කිසිම සාක්ෂරතා වාර්තාවක් මේ එහෙම මේව කළා දීප එකක් නෙමෙයි. ඔක තියෙන්නේ මම ඉන්න ආසන්නයේ මම දන්නවා ඔක දීපු විදිය. ඊළඟ එක තමයි ඔබතුමා හොයලා බලන්න ඊටම ඇමතුමා නෑ ඔබතුමා මම හිතන්නේ රාජ්‍ය නියෝජ්‍ය ඇමතුමා වෙන්නේ නැති. අපේ ආසනේ කොළොන් ආසනේ മന്ത്രിතුමාලාත් ඉන්නවා මම හිතන්නේ. ඉඩම් දීලා තියෙන පදනම වෙන්නේ දැන් මාධ්‍යවේදීන්, හමුදා විශ්‍රාමිකයන් අක්කර 50 වෙන් කරගෙන විශේෂයෙන්ම සූර්යකාන්ත හේස්වත් එහෙම ඒ එල්ලා. ඉඩම් පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා ඇඹිලිපිටිය පළව කලාපයේ සහ කොළොන් ආසනේ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා දිස්ත්‍රික් ලේකම්තුමා හරි කාගේ හරි මැදිහත් වීම මේ වෙනුවෙන් නැවත ආපසු හැරීමට. මේක තියෙනවා ඇඹිලිපිටියෙන් එහා මයුරපුර හම්බන්තොට දිස්ත්‍රික්කයටත් විහිදෙනවා. නිසා දේශපාලනඥයන්ගේ අවස්ථාවේ විතරයි පහුගිය කාලේ ඉඩම් දෙන එකම සුසුකම. දේශපාලන පක්ෂයට දේශපාලනික වශයෙන් සහාය දීම විතරයි. පහුගිය කාල සීමාව තුල වෙච්ච වැරදි මොනවද නිවැරදි කරගන්න අවශ්‍ය නම් නිවැරදි කරගන්න නැත්නම් මේ වෙනකොට වගා කරන්න නැතුව තමන් වෙන අවභාවිතා කරලා තියෙනවා ඒව නැවත පවර ගන්න අවශ්‍ය සැලසුමක් ක්‍රියාත්මක කරන්න ඔබතුමා පොරොන්දු වෙනවද? එහෙමනම් ඒක වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් සහයෝගයත් අපි දෙන්න සූදානම්. ඉස්සෙල්ලා ප්‍රශ්නෙට පිළිතුරම තමයි ඒ සම්බන්ධයෙන් අපි සොයා බලන්න පුළුවන්. ඔබතුමා නිශ්චිතව ඉඩම් සම්බන්ධයෙන් තොරතුරු දෙන්න. ආරයිට්. ඕනේ මේ සම්බන්ධයෙන් දැනටමත් යම් එකක් තියෙනවා මේ ඔබතුමා ඒ කියන්නේ මේ ඉඩම සම්බන්ධයෙන් මේක මහවැලිනුත් දීලා තිනවා පස්සේ කාලේ LRC-කනුත් දීලා වෙන පාර්ශ්වයකට. ඔන්නෝම ගැටලුවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අතර වෙන සාකච්ඡාවක් යනවා. නඩුවකුත් මම හිතන්නේ මේ සම්බන්ධයෙන් යනවා. ඒ සම්බන්ධයෙන් හොයලා බලන්න.